right අපි යනවා පරිවෘතය නිර්මාණය කරන්න. පරිවෘතය නිර්මාණය කරන්න නම් අපිට ඕනෑම ත්‍රිකෝණයක කැමැති පාද දෙකක් සමච්ඡේදනය කරන්න පුළුවන්. හරිද? අපි ගමුකෝ මේ පාදය සහ මේ පාදය සමච්ඡේදනය කරන්න. පාදයක් සමච්ඡේදනය කරන්න කොහොමද? ඒ පාදයේ ඇහෙමින්මට හරි අඩකට වඩා ටිකක් වැඩි දුරක් අරගෙන උඩින් ඡාපයයි යටින් ඡාපයයි ගහනවා. ඊට පස්සේ දුර වෙනස් කරන්න නැතුව ඊළඟ ලක්ෂයේ තියලා යට ඡාපයයි උඩ ඡාපයයි කපනවා. එතකොට මෙන්න මේ ලක්ෂය සහ මෙන්න මේ ලක්ෂය අපි මොකද ගන්නෙ? යා කරනවා. ඔන්න මෙන්න මේ AB පාදය දැන් සමච්ඡේදනය වුණා. ඒ වගේම මෙතන අංශක 90ක් හැදුනා. ඒ වගේම අපි මෙන්න මේ පාදය සමච්ඡේදනය කරමු. ඒකත් අපි කරන්නේ මේ පාදයෙන් හරි අඩකට වඩා ටිකක් වැඩි දුරක් ගන්නවා අරගෙන උඩින් ඡාපයයි පහළින් ඡාපයයි ගහනවා. දුර වෙනස් කරන්නේ නැතුව C ලක්ෂයේ ඉඳලා උඩ ඡාපයයි මෙන්න මේ යට ඡාපයයි ඒ දෙක කපනවා. ඊට පස්සේ මෙන්න මේ ඡාප දෙක ඡේදනය වුණ තැන් දෙක මොකද කරන්නේ? යා කරනවා. ඊට පස්සේ අර සරල දෙයක් තියෙන්නේ AC ලක්ෂයේ AC රේඛාවේ ලම්බකය අපි ලකුණු කරනවා. මෙන්න මේ AC රේඛාවේ ලම්බකයත් AB රේඛාවේ ලම්බකයක් තියෙනවනේ. අන්න ඒ දෙක හමුවන තැන තමා අපි අඳින පරිවෘතයේ කේන්ද්‍රය වෙන්නේ. එතකොට ගන්නේ එතන කව කට්ට තියලා කැමැති ලක්ෂයකට A හරි B හරි C හරි කැමැති ලක්ෂයකට දුර අරගෙන අපිට තියෙන්නේ වෘතයක් නිර්මාණය කරන්න. එතකොට මෙන්න මේ වගේ හරි ලස්සනට ලක්ෂ 3ම ස්පර්ශ වෙලා යන පරිවෘතයක්